ඉතින් ඔයාලා මේ බලන්නේ කන් වතුරට හුවෙච්ච JBL party box එකේ බැටරි බෑන්ක් එක අන්ප්ලග් කරන වීඩියෝ part 2. part 1 වල නැත්තම් part 1 බලලා ඉන්න. මොකද ඒකේ තමයි විස්තරය ඉතුරු ටික තියෙන්නේ. මේ වීඩියෝ දිග වෙන හින්දා තමයි කැලි දෙකකට කඩලා දාලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන මේ රිබන් එක ඔයගොල්ලෝ පරිස්සමෙන් ගලවන්න. මේ විදිහට ඇඟිලි දෙකෙන් අල්ලලා දෙපැත්තෙන් තද කරගෙන රිබන් එක උඩට අදින්න. නැත්තම් කීපෑඩ් එකට කරන්නද යනවා. ඒතකොට මේ තියෙන උඩ මදර්බෝඩ් කාඩ් එක ඒක යන ටික වටේ තියෙනවා යන හයත් තියෙනවා. ඒ හයම ගලවලා මදර්බෝඩ් කාඩ් එක ගලවලා එළියට ගන්න. ඉතින් මේ තියෙන බැටරි වයර් එක මෙතන තමයි බැටරි බෑන්ක් එකේ වයර් එක එන්නේ. මෙන්න මේක බෝඩ් එකට මෙහෙම අත තියලා පරිස්සමට ගලව ගන්න ජැක් එක ඩැමේජ් වෙන්නේ නැති විදියට. ඉතින් ඊට පස්සේ ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක අපි ළඟට අරන් එන්න තමයි. මේකේ චිප් බෝඩ් එකේ මේ වටේ බොක්ස් එකේ තියෙන චිප් බෝඩ් එක පිපිලා තිබ්බොත් අපි බොක්ස් එකත් අලුතෙන් ගහලා හදනවා. මේ තියෙන චිප් බෝඩ් එක මෙන්න මේ තමයි චිප් බෝඩ් එක කියන්නේ. මේ JBL වල සවුන්ඩ් ක්වොලිටි එක පොඩ්ඩක් ඇත්තටම රඳා පවතින්නේ මේ චිප් බෝඩ් එකෙන් හදන හින්දා තමයි මේ JBL. ඉතින් ගම් වතුරට අහුවෙච්ච ඔයාලගේ JBL party box තියෙනවා නම් අරන් එන්න. අපි ඔරිජිනල් තත්ත්වෙම ඔරිජිනල් ක්වොලිටි එකටම රිපෙයාර් කරලා දෙන්නම්.